ඔන්න කාලයකට පස්සේ එයාපෝට් එකේ රැකියාව බෑරතු ලොකු ප්‍රමාණයක් නිකුත් කරලා තියෙනවා තනතුරු 14ක් සඳහා බලමු මොනවද මේවා කියන එක අපි මුලින් ඉඳලා කතා කරලා බලමු. ඉතින් මම මේ ඉන්නේ airport.lk එහෙම නැත්නම් මේ එයාපෝට් එකේ රැකියාව නිකුත් කරන එයාලගේ official website එකේ බලමු මේවා කියන එක අපි කතා කරලා මොනවද මේ රැකියාව බෑරතු කියන එක. ඉතින් මෙතන ආවට පස්සේ මේකේ link එක මම description එකේ දානවා වැඩි විස්තරات බලා ගන්න පුළුවන්. මම කියන්නම් මොනවද දැනට තියෙන රැකියාව බෑරතු කියන එක. Post of Information Security Engineer ඔන්න advertisement එක මෙතන තියෙනවා. ඒ කියන්නේ ඔයාලට මේ සම්බන්ධ විස්තර අවශ්‍ය වෙන qualification ඔක්කොම බලා ගන්න පුළුවන්. Specified application කියලා කියනවාට අයදුම්පත මෙතනින් මෙන්න මේ application කියන එකෙන් අරගෙන ඔයාලට download කර ගන්න පුළුවන්. මේ advertisement කියන එකට මම යන්නම්. මේ තියෙන පළවෙනි එක Post of Information Security Engineer කියන එකට තමයි ඔයාලට අයදුම් කරන්න පුළුවන්. මේ සඳහා අයදුම් කරනවා නම් ඔයාලට bachelor degree එකක් ඕන වෙනවා IT side එකේ cyber security side එකේ නැත්නම් ඒකත් එක්ක අවුරුද්දක post qualified experience එකක් ඕන IT side එකේ ඔයාලට. එහෙම නැත්නම් ඊට අමතරව strong knowledge එකක් ඕන security framework standards and legal regulatory requirements වලට අදාළව වයස අවුරුදු 35ට වඩා අඩු වෙන්න ඕන කියලා තියෙනවා. එහෙම තියෙනවා ඔයාලට මේකට අයදුම් කරන්න පුළුවන්. ඉතින් මේකට අයදුම් කරනවා නම් ඔන්න මේ dates දීලා තියෙනවා. මේවට කලින් මේවා 2025 ඔක්තෝබර් 24 කලින් මේකට අයදුම් කරන්න ඕනේ. ඉතින් බලලා ඔයාලට අයදුම් කරන්න පුළුවන්. ඊට පස්සේ තව එකක් තියෙනවා මේක post of ground support equipment operators ලා ගන්නවා. මේකෙත් මම යනවා paper advertisement කියන එකට. ඉතින් මේකට අයදුම් කරනවා නම් ඔයාලට අවශ්‍ය වෙන සුසුකම් ටික බලමු. අපි කරන්න තියෙන ටික ඔක්කොම ටික බලා ගන්න පුළුවන්. මම ඔක්කොම කතා කරන්නේ නැහැ. ඉතින් මේ සඳහා නම් අවශ්‍ය වෙන්න ඔයාලට should have passed GC O level. ඉතින් O level pass වුණා නම් ඉතින් subject 6ක් pass වෙන්න ඕන. heavy driving license එකක් ඔයාලට තියෙන්න ඕන. fair knowledge of handling ground support equipment වෙන්න ඕන. අවුරුදු 10ක පළපුරුද්දක් ඔයාලට තියෙන්න ඕන. ඒ වගේම මේක අවුරුදු 5ක් aircraft equipment operator කෙනෙක් විදියට පුළුවන් වැඩ කරලා තියෙන්න ඕන. වයස අවුරුදු 50ට වඩා අඩු වෙන්න ඕන කියලා කියනවා. ඉතින් මේකට තව කැමැත්තක් තියෙනවා නම් register post එකේ යවන්න බලන්න 2025 ඔක්තෝබර් මාසේ 27 වෙනිදාට කලින් මේක දාන්න. මේකේ ඉක්මනින් මේවා ටික අයදුම් කරන්න බලන්න මේ උඩ තියෙන රැකියාව පැවැත්ම ටික සඳහා. ඊට පස්සේ තියෙනවා post of medical attendant grade 1 male කට්ටියව ගන්නවා මේ සඳහා අයදුම් කිරීමට. ඉතින් මේ සඳහා qualification එක විදියට O level වලට subject 6ක් pass වෙලා තියෙන්න ඕන. English language සහ science සමත් වෙලා තියෙන්න ඕන. ඒකත් එක්ක valid CPR certificate එකක් තියෙනවා. ඒ වගේම අවශ්‍ය අවුරුදු 4ක පළපුරුද්දක් ඕන. වයස අවුරුදු 35ට වඩා අඩු වෙන්න ඕන. එහෙම තියෙනවා නම් ඔයාලට මොන මේකට අයදුම් කරන්න පුළුවන්. වැඩි විස්තර ටික බලලා මේකටත් අයදුම් කරන්න කැමැත්තක් තියෙනවා. ඊට පස්සේ තියෙනවා post of aircraft technicians ලා ගන්න ඕනේ. aircraft technician පැත්තට කවුරුහරි කැමැත්තක් තියෙනවා නම් ඕනෝද chance එකක් තියෙනවා. බලමු මේ සඳහා අවශ්‍ය වෙන සුසුකම් මොනවද කියන එක. qualification එක ඔයාලා pass වෙලා තියෙන්න ඕන. ඒ වගේම I should have a relevant vocational technical or trade qualification or recognize මේ site එක වලට සුසුකමක් තියෙන්න ඕනේ. අමතර අවුරුදු 5ක පළපුරුද්දක් වන වයස අවුරුදු 45ට වඩා අඩු වෙන්න ඕනේ කියලා කියනවා මේ කට්ටිය. ඊට පස්සේ post of technical officer electrical පැත්ත ගන්නවාට ඉතින් මේ සඳහා අවශ්‍ය වෙන්නේ electrical side එක වල qualification එකක්. qualification විදිහට වල ගන්න ඕන. මෙන්න මේ කියන NVQ level qualification එකක් ඔයාලට තියෙන්න ඕන. එහෙම තියෙනවා නම් ඔයාලට මේකට අයදුම් කරන්න පුළුවන්. ඒකත් එක්ක අවුරුදු 3ක පළපුරුද්දක් ඕන. වයස අවුරුදු 35ට වඩා අඩු වෙන්නත් ඕන කියලා කියනවා. ඉතින් ඊට පස්සේ post of technician ground support equipment වල දාලා ගන්නවා. මේක 10/27 තමයි closing date එක තියෙන්නේ. ඉතින් මේ closing date එක ළඟ දීලා තියෙන ඉතින් පුළුවන් තරම් ඉක්මනින් ආයෝජන කරන්න බලන්න. ඉතින් මේ සඳහාත් ඔයාලට qualification එක ඕන නම් ඒකත් එක්ක අවුරුදු 2 automobile mechanical automobile electrical පැත්තේ ඕනේ. එහෙම නැත්නම් මට NVQ 4ට වඩා qualification එකක් එක්ක වගේ driving license එකක් ඕන. වයස 45ට වඩා අඩු වෙන්න ඕන. මේ සඳහා ආයෝජන කරන්න නම් ඊට පස්සේ තියෙනවා post of technical ground support equipment තියෙනවා. ඊට පස්සේ post of IT technicians ලා ගන්නවා grade 4 වලට. මේක බලමු අපි මේ සඳහා මොනවද ඕන qualification කියලා. ඉතින් මේ සඳහා අවශ්‍ය වෙන්නේ should possess relevant diploma එකක් හරි NVQ level 5ට වඩා වැඩි සහතිකයක් තියෙනවා TVET එකට. ඊට අමතරව අවුරුදු 3ක පළපුරුද්දක් ඕන වෙනවා. වයස අවුරුදු 35ට වඩා අඩු වෙන්න ඕනේ. ඒ වගේමයි ඔක්තෝබර් 25ට කලින් මේකත් 24ට කලින් යවන්න ඕන. ඊට පස්සේ තියෙනවා post of technician auto service grade 2 එකට ගන්නවා මේ කට්ටිය. මේ සඳහා 10/27 තමයි closing date දීලා තියෙන්නේ. කාර්මික ශිල්පී auto service දෙවනි ශ්‍රේණිය සඳහා. ඉතින් මේ සඳහාත් ඔයාලට මෙන්න මේ විදිහට තියෙන්න ඕන qualification එක. ඒ වෙනත් NVQ 4ට වඩා වැඩි එකක් අවුරුදු 4ක පළපුරුද්දක් වань මේ සයිඩ් එකේ ඕන. වයස අවුරුදු 35ට වඩා අඩු වෙන්නත් ඕන.
ඊට පස්සේ post of technician carpentry පැත්ත ගන්නවා, post of technician diesel filtering ගන්නවා, post of technician painting පැත්ත ගන්නවා. ඉතින් මේ සයිට් එකේ ඔයාලට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ post of technicians ලා කීප දෙනෙක් ගන්නවා, masonry ගන්නවා, lines මල්ලා ගන්නවා. ඉතින් මේක මම එකක් විතරක් පෙන්නන්නම්. දැනට අපි බලමු මේකක් කතා කරලා. මේක මම masonry ගන්නම්. ඉතින් මේ සඳහා ඉදින් කිරීම සඳහා අවශ්‍ය වෙන්නේ ඊළඟට masonry painting ඒ කොයි පැත්තේ qualification එකක් තිබ්බත් ඔයාලා බලලා ඉදුම් කරන්න පුළුවන්. ඉතින් මේ සඳහා ඉදුම් කරන්න ඔයාලට TV එකත් එක්ක අවුරුද්ද qualification එකක් ඕනේ. එහෙම නැත්නම් අවුරුද්දක පූර්ණ ගන්න පාඨමාලාවක් පෙරළු ශේෂ්ත්‍රය හදලා තියෙනවා. එහෙම නැත්නම් නිවික්ලර් 4ක් එක්ක qualification එකත් එක්ක ඔයාලට අවුරුදු 4ක අදාළ ශේෂ්ත්‍රයේ පළපොරුද්දක් තියෙන්න ඕනේ. වයස අවුරුදු 45ට වඩා අඩු වෙන්නත් ඕන මේ සඳහා ඉදුම් කරනවා. ඉතින් ඊට අමතරව traffic controllers ලා තියෙනවා. මේකට ගොඩක් කාලයක් තිස්සේ දාපු එකක්. ඉතින් මේකටත් ඔයාලා බලලා ඉදුම් කරන්න පුළුවන් මේකත් කියවලා. ඉතින් මේ සඳහා අවශ්‍ය වෙන qualification එක මොකුත් දාලා නැහැ. ඔයාලට traffic controller කෙනෙක් විතර වැඩ කරන්න කැමැත්තක් තියෙනවා මොන්නේ. ඒකට ඉදුම් කරන්න පුළුවන්. මේක ඉදුම් පත මේ specific application එකකින් ඔයාලට ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය කියලා රැකියාව බැලුතු තනතුරු 14ක් සඳහා බඳවා ගැනීම තියෙනවා. මේක 10/27 තමයි closing date එක. ඉක්මනින්ම ඉදුම් කරන්න වෙනවා.